ගුඩ් මෝනිින් හැමෝටම මං හිතන්නේ ඇහෙන ඇති කියලා. දවස් දෙක තුනක් ගියා ඔයාලා ඊළඟ වීඩියෝ එක ගේන්න. ෆොරෙක්ස් බේසික් මේ ෆ්‍රී කෝස් එකේ බේසික් කිව්වට සම්පූර්ණ අපි කලිනුත් කිව්වා වගේ කතා කරන්න ඕනේ ටික ඔක්කොම අපි මේ ඇතුලේ කතා කරනවා. ඔයාලට මේ ඇනලයිස් පාර්ට් එක විතරයි ඩෙවලොප් කරගන්න තියෙන්නේ. ඕනනම් බේසික් ඇනලයිසිස් ඒවා ඕන දෙයක් මේ කතා කරලා අපිට ඉවර කරගන්න පුළුවන්. ඔයාලගේ රික්වෙස්ට් එක මත. එතකොට අද අපි කතා කරන්න යන්නේ කියන්නේ දැන් අපි ඔයාලව යම්කිසි විදියකටනේ කියන්නේ RR එකට කියන්නේ risk to reward ratio එකකටනේ අපි ඔයාලව ට්‍රේඩ් කරන්න පුරුදු කරන්නේ බිගිනර් කෙනෙක් විදියට. එතකොට ඒකට යද්දී ඔයා ටිකක් හරියටම දැනගන්න ඕනි කාරණයක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඒක තමයි මෙන්න මේ අපේ lot size management කියන එක. හරි. ඒකට අපි කියන lot size management එකක් කියලා. ඒ කියන්නේ මම කියන්නම් මෙතන කතාවත් එක්ක මම ඔයාලට කියන්නම් විස්තරය මේක කොහොමද වෙන්නේ කියලා. ෆොරෙක්ස් මාකට් එක ගත්තොත් අපි ෆොරින් කරන්සි එක්ස්චේන්ජ් මාකට් එක තමයි මේ ෆොරෙක්ස් මාකට් එක කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් ළමයි මේ ලෝක මූල්‍ය වෙළඳපොළට යද්දී ඒක ඇවිල්ලා අතිවිශාල මාකට් එකක්. එතකොට අපිට මේ මාකට් එකට යද්දී අපිට ඩොලර් 50 100 මේ වගේ අරගෙන මේ රීටේල් ඒ කියන්නේ සිල්ලර වෙළඳාම් කරනවා වගේ අපිට ලෝක මූල්‍ය වෙළඳපොළට යන්න බෑ. මේකේ තියෙනවා යම්කිසි ස්ටෑන්ඩඩ්ස් ටිකක්. ඒ ස්ටෑන්ඩඩ්ස් වල තියෙන පළවෙනි ස්ටෑන්ඩඩ් එක තමයි මෙන්න මේ ලොට් කියන එක. එතකොට සාමාන්‍යයෙන් අපි ලෝක මූල්‍ය වෙළඳපොළට ගිහිල්ලා මොකක් හරි විදේශ විනිමය මොන වෙන රටක සල්ලි මොනවා හරි අපි ගනුදෙනුවක් කරන්න අවශ්‍ය නම් ඒ කට්ටිය අපිට අවසර දීලා තියෙන්නේ අඩුම ඩොලර් ලක්ෂයක්. ඒ කියන්නේ අඩුම US ඩොලර්ස් ලක්ෂයකවත් අපි ගන්න ඕන. ඊට අඩුවෙන් අපිට ගිහිල්ලා මේ තනි මිනිස්සෙක් විදියට අපිට ගිහිල්ලා ලෝක මූල්‍ය වෙළඳපොලේ ගනුදෙනු කරන්න බෑ. එතකොට සාමාන්‍යයෙන් අපි වගේ රීටේල් ට්‍රේඩර්ස්ලාට අපිට ඩොලර් ලක්ෂයක් දාලා ගිහිල්ලා ලෝක මූල්‍ය වෙළඳපොලේ ගනුදෙනු කරන්න බෑනේ නේද? ඒතකොට අන්න එතනදී තමයි අපිට මේ lot size management කියන එක එන්නේ. මේක විශේෂයෙන්ම දැන් ක්‍රිප්ටෝ එහෙම කරන කට්ටිය දන්නවා ඇති. දැන් මොකක්ද ක්‍රිප්ටෝ බයි සෙල් කර ගැනීම සඳහා අපිට platforms හදලා දීලා තියෙනවා Binance, Mexi වගේ කට්ටිය. එතකොට එයා තමයි අපේ බ්‍රෝකර් වගේ ඉන්නේ නේ. Binance-ලා Mexi-ලා තමයි අපේ බ්‍රෝකර් වගේ ඉන්නේ. එයාලා අපේ transaction වලින් පොඩි fee එකක් ගන්නවා, commission එකක් ගන්නවා. අපිට අර buy sell කරන්න chance එක, ඒ කියන්නේ crypto ගණන් කරන්න exchange house එක හදලා දීලා තියෙනවා. ඒ වගේ මෙන්න මේ forex market එකත් එහෙම ලෝක මූල්‍ය වෙළඳපොළටත් ටිකක් පොඩි මුදලක් එක්ක ඩොලර් 50ක් ඩොලර් 10ක් ඩොලර් 100ක් එක්ක ගිහිල්ලා අපිට ට්‍රේඩ් එකක් දාගන්න අවස්ථාවක් දෙන බ්‍රෝකර් ෆර්ම් තියෙනවා. බ්‍රෝකර්ස්ලා ඉන්නවා. හරිද? එතකොට ඒ බ්‍රෝකර්ස්ලා මොකද කරන්නේ? අපේ අර පොඩි සල්ලි ටික පොඩ්ඩක් ලෙවරේජ් කියන සිස්ටම් එක හරහා ලෙවරේජ් කරලා හරිද? අපිට මේ ලොට් සයිස් එක උනත් ටිකක් වොලියුම් කියන එක හරහා ලොට් සයිස් එක අඩු කරගන්න chance එකක් දීලා එයා අපිට ලෝක මූල්‍ය වෙළඳ වලට යන්න නැත්නම් ෆොරින් එක්ස්චේන්ජ් මාකට් එක නැත්නම් ෆොරෙක්ස් මාකට් එකට යන්න මෙයා අපිට අවස්ථාවක් සලසලා තියෙනවා. හරිද? එතකොට මම ඔයාලට කිව්වා අ, අඩුම ලෝක මූල්‍ය වෙළඳපොලේ ගනුදෙනු කරන්න නම් අඩුම ලොට් එකක්වත් අපේ අතේ තියෙන්න ඕනේ අපි රීටේල් විදිහට යනවා නම් කියලා. එතකොට මේ ලොට් සයිස් කියන එක පැහැදිලිවම සමානයි වොලියුම් කියන එකට. ඔයාලට MT4, MT5 platform සහ ඔයාලගේ පොසිෂන් එක කැල්කුලේට් කරගන්න විදිය රිස්ක් ටු රිවෝඩ් එක කැල්කුලේට් කරගන්න විදිය අපි ඊළඟ ලෙසන් එකේ ගේනවා. එතකොට ඒකෙදි ඔයාට හම්බෙනවා මෙන්න මේ වොලියුම් කියලා කොටසක්. මෙන්න මේ වොලියුම් කියන කොටසෙන් තමයි අපි මේ ලොට් සයිස් කියන එක මැනේජ් කරගන්නේ. ඒ වොලියුම් කියන කොටසට ගියාම ඔයාට 1 තියෙනවා, 0.1 තියෙනවා, 0.01 තියෙනවා. ඒ වගේ මේ ටික තියෙනවා. එතකොට මේක අපි කැල්කුලේට් කරනවා. what is lot? ලොට් එකක් කියන්නේ සාමාන්‍යයෙන් ළමයි පැහැදිලිවම ඩොලර් ලක්ෂයක්. ඩොලර් ලක්ෂයක් තමයි ලොට් එකක් කියලා කියන්නේ. හරිද? එතකොට මෙන්න මේ ලොට් සයිස් එකේ ලොට් සයිස් ටයිප්ස් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලට ඇහි පටලවා ගන්න එක මේක දැම්මේ. ලොට් එක තමයි හරියටම ස්ටෑන්ඩඩ් ලොට් එක කියන්නේ මෙන්න මේක ඩොලර් ලක්ෂයයි. මිනි ලොට් කියලා එකක් තියෙනවා. ඒකේ ගාණ ඩොලර් 10000යි. මයික්‍රෝ ලොට් කියලා එකක් තියෙනවා. ඒකේ ගාණ ඩොලර් 1000යි. නැනෝ ලොට් කියලා එකක් තියෙනවා. ඒකේ ගාණ ඩොලර් 100යි. ඊට පස්සේ අපි ගන්නවා ලෙවරේජ් කියන concept එක තියෙනවා. ලොට් කියන concept එක තියෙනවා.
හරිද? මේ leverage කියන concept එක ගැන අපි සරලව කතා කරොත් මේකෙදි කරන්නේ බ්‍රෝකර් ආයතනය තමයි අපිට මේ leverage කියන පහසුකම සපයලා දෙන්නේ. මෙයා කරන්නේ අපි දාන පොඩි මුදල යම්කිසි ගුණයකින් වැඩි කරලා වෙළඳ පොළට දාලා දෙන එක. දැන් උදාහරණයක් විදිහට ඔයාගේ leverage එක 500යි නම් ඔයා $1 එකක් නම් ඔයාගේ අතින් මාකට් එකට දාන්නේ ඒක 500ක් විදිහට තමයි මාකට් එකට වැටෙන්නේ. ඔයා ඩොලර් 10ක් දානවා නම් ඕක 5000ක් විදිහට තමයි මාකට් එකට වැටෙන්නේ leverage එක 501 කියන account එකේ. දැන් leverage එක 201 කියන account එකක් නම් ඔයාට brokerage එකකින් දීලා තියෙන්නේ. ඔයා $1 එකක් මාකට් එකට දැම්මොත් ඒක ඩොලර් 200ක් වෙලා තමයි සාමාන්‍ය මාකට් එකට වැටෙන්නේ. ඔයා ඩොලර් 10ක් මාකට් එකට දැම්මොත් හරි. ඔයා ඩොලර් 10ක් මාකට් එකට දැම්මොත් ඒක සාමාන්‍යයෙන් ඩොලර් 2000ක් වෙලා තමයි මාකට් එකට මෙයා අපිට දාලා දෙන්නේ. හරිද? එතකොට අපිට සාමාන්‍ය මෙන්න මේක තමයි අපිට වැදගත් වෙන කොටස. මේක මොකද අපි මුලින්ම බිග්නර් කෙනෙක් ට්‍රේන් කරද්දී එයාගේ ඩිසිප්ලින් ඇතුළු සියලුම දේවල් හැදෙන්න අපි ෆන්ඩඩ් account එකක් පාස් කරගන්න තමයි එයාව ගයිඩ් කරන්නේ නේ. අපි ෆන්ඩඩ් account එකක් පාස් කරගන්න තමයි අපි එයාව ගයිඩ් කරන්නේ. එතකොට මේ ෆන්ඩඩ් account කියන එක ගත්තම මේ ෆන්ඩඩ් account වල ගොඩාක්ම මේ leverage කියන එක ඇත්තටම 30ට එක වගේ මට්ටමක තමයි තියෙන්නේ. 30ට එක. ඒ කියන්නේ අපි ගිහිල්ලා $1 එකක් මාකට් එකට දැම්මොත් එයා ඒක 30ක් කළා මාකට් එකට දාලා දෙනවා. අපි ගිහිල්ලා ඩොලර් 5ක් මාකට් එකට දැම්මොත් එයා ඒක 30න් වැඩි කරලා 150ක් කළා මාකට් එකට දාලා දෙනවා. හරි 150ක් කළා මාකට් එකට දාලා දෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඔන්න ඕක තමයි ෆන්ඩඩ් කම්පැනිස් දෙන leverage එක තියෙන්නේ. ඉතින් මෙතන පොඩි නෝට් එකක් දානවා. ඔයා ෆන්ඩඩ් කරත්, ඔයා ලයිව් account එකක් කරත් මෙතන පොඩි නෝට් එකක් වගේ දෙනවා නම් අපිට කියන්න පුළුවන්. සමහර අය ඉන්නවා 1000 to 1 leverage දෙන කට්ටිය. සමහරු 2000 to 1 leverage දෙන කට්ටිය ඉන්නවා. කරුණාකරලා ඒවා භාවිතයෙන් වැළකී ඉන්න. එච්චර ලොකු leverage දෙන බ්‍රෝකර් ආයතනත් එක්ක ගනුදෙනු කරන්නත් එපා. ඒ වගේ ට්‍රේඩ් කරන්න යන්නත් එපා. හේතුව ඉස්සරහට මම ඔයාලට ගේනවා මේ ලෙසන් එකක්. ඔයාගේ සේෆ්ටි ඒරියා එක. ඔයාගේ ආරක්ෂිත කලාපය කියලා. ඒකෙදි මම ඔයාලට මේ හේතුව පැහැදිලිවම කියලා දෙන්නම්. හරිද? ඊළඟට අපි leverage එකත් එක්කම අපේ මේ lot එක කියන එක ගැන කතා කරමු. හරි? අපි මේ කතා කරගත්ත leverage කියන එක එක්කම අපේ මේ lot එක ගැන කියන එක ගැන කතා කරගත්තොත් අපි දැන් දන්නවා එහෙනම් lot එකකට කීයද ඩොලර්ස් ලක්ෂයක් තියෙනවානේ. lot එකකට ඩොලර් ලක්ෂයක් තියෙනවා. එතකොට ඔයා 500 එක leverage එකේ බ්‍රෝකර් කෙනෙක්ගේ account එකක් නම් පාවිච්චි කරන්නේ. හරිද? ඔයාට එක ලොට් එකක් ගන්න, එක ඩොලර් ලක්ෂයක් ගන්න, ඔයාට ඇත්තටම ඩොලර්ස් කීයක් වැය වෙනවද කියලා බලන්න පුළුවන්. මේ ලක්ෂය, ඒ කියන්නේ ලොට් එකකට ඩොලර් ලක්ෂයයි ඒක අපි බෙදනවා leverage එකේ 500. එතකොට ඔයාට අර ඇත්තටම ඔයා leverage නැතුව තනියෙන් මාකට් එකට යනවා නම් ඩොලර් ලක්ෂයක් ගන්න නම් ඔයාගේ අතේ ඩොලර් ලක්ෂයක් තියෙන්න ඕනේ. හැබැයි ඔයා මේ leverage එකත් එක්ක යන හින්දා ඔයාට ඩොලර් 500කින් එක ලොට් ඔයාට ඩොලර් 200කින් ඔයාට එක ලොට් එකක් ගන්න පුළුවන්. එහෙනම් ඩොලර් ලක්ෂයක් ගන්න පුළුවන්. තේරුණාද? ඔයාගේ leverage එක, ඔයාගේ account එකේ leverage එක 200 එක නම් ඔයාට එක ලොට් එකක් ගන්න පුළුවන් ඩොලර් 500. ඔයාගේ අතේ තියෙනවා නම් එක ලොට් එකක් ගන්න පුළුවන්. ඔයාගේ leverage එක 30ට එක නම් ඔයාට එක ලොට් එකක් ගන්න පුළුවන්. කොහොමද? ඩොලර් 3333කින්. හරිද? මෙන්න මේ විදිහට තමයි lot size සහ leverage කියන එක ගැන අපි මේ forex trading වල ගලප ගන්න. හරිද? අපි ඊළඟ slide එකට ගියොත් ඊළඟට අපි චුට්ටක් බලනවා මෙන්න මේක volume කියන එක. එතකොට මම ඔයාලට කලින්ම කිව්වා මේ lot එකක් කියන්නේ ළමයි volume කියලා තමයි සාමාන්‍යයෙන් ගණන් ගන්නෙ. එතකොට මේ එක lot එකක් සමානයි volume එක එකයි. ඒක සමානයි කීයද? ඩොලර්ස් ලක්ෂයයි. US ඩොලර්ස් ලක්ෂයකට සමානයි එක ලොට් එකක්. ඒ කියන්නේ අපේ වොලියුම් එක එකයි කියන එක. එහෙනම් වොලියුම් එක 0.1 කියලා කියන්නේ මොකද්ද? ලක්ෂය බෙදීම 10 ඩොලර් 10000යි. වොලියුම් එක 0.5යි කියන්නේ මොකද්ද? ලක්ෂය බෙදීම 10 වැඩි කිරීම 5
$50,000යි. වොලියුම් එක 0.01 කියලා කියන්නේ මොකද්ද? ලක්ෂය බෙදීම 100 $1000. හරි. එතකොට ඔයා MT4 හරි ඒ කියන්නේ ඔයාගේ ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක MT4 හරි MT5 හරි එකට ගියාගෙන් පස්සේ ඔයා මේ ලොට් සයිස් යටතේ 0.1 සිලෙක්ට් කරොත් ඒකෙන් කියවෙන්නේ ඔයා ලොට් එකක් ඩොලර් ලක්ෂයයි නම් ඔයා ඩොලර් ලක්ෂයකින් නෙවෙයි ට්‍රේඩ් කරන්නේ ඔයා ඩොලර් 10,000 ලොට් ඩොලර් ලක්ෂයක් තිබ්බට ඔයා ඩොලර් 10,000කින් තමයි ට්‍රේඩ් කරන්නේ. මෙතන දැම්මොත් ඔයා ඩොලර් ලක්ෂයක් තිබ්බට ඩොලර් 50,000කින් ට්‍රේඩ් කරන්නේ. මේක තමයි සාමාන්‍යයෙන් දෙන අඩුම ලොට් සයිස් එක. නැත්නම් වොලියුම් එක 0.01න් ට්‍රේඩ් කරනවා කියලා කියන්නේ මේ ලොට් එකෙන් 100න් පංගුවකින් ඔයා ට්‍රේඩ් කරනවා කියන එක. ඒ කියන්නේ ඩොලර් 1000කින් ඔයා ට්‍රේඩ් කරනවා කියන එක. මේ ඇවිල්ලා ඒ concept එක. ඊට පස්සේ අපි ඊළඟ එකට ගිහිල්ලා බැලුවොත් අපිට චූටි කැල්කියුලේෂන් එකක් තියෙනවා. මේ කැල්කියුලේෂන් එක කරාගෙන පස්සේ ඔයාලට ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න. සහ ඔයාලට අවශ්‍ය වෙන ලෙසන්ස් තියෙනවා නම් ඒවා කමෙන්ට් කරන්න. අපි ඒකට වීඩියෝ එකක් කරලා දාන්නම්. ඔන්න දැන් අපි චූටි කැල්කියුලේෂන් එකක් කරන්න යන්නේ. හරියට බලන්න මේවා හරිම ලේසි. මේ ඉස්කෝලේ ගියේ නැති එක්කෙනෙක්ට උනත් මේක ටක් ගාලා හදලා බලා ගන්න පුළුවන්. හරිද? දැන් බලන්න ඕන්න හිතන්න ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එක කියන්නේ මම ඩොලර් 100ක් අරගෙන මාකට් එකට යනවා ට්‍රේඩ් කරන්න. මාකට් එකට යනවා ට්‍රේඩ් කරන්න. අපි හිතමු අපි යුරෝ USD කියන කරන්සි පෙයා එක සිලෙක්ට් කරගත්තා කියලා. එතකොට මේකේ මේ වෙලාවේ ප්‍රයිස් එක 1.16662යි. අපි හිතමු අපි වැඩ කරන බ්‍රෝකරේජ් කම්පැනි එක අපිට 500ට 1 අනුපාතයට හරි අපිට ලෙවරේජ් එක දීලා තියෙනවා. ඒ වගේමයි අපි බිග්ිනර් කෙනෙක් කියනද අපි සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරන්න පාවිච්චි කරන වොලියුම් එකේ මත ලොට් සයිස් එක 0.01. ඒ කියන්නේ අර ඩොලර් 1000න් 100න් පංගුව ඩොලර් 1000. හරිද? මේක ටික තමයි අපිට දැන් තියෙන්නේ. එහෙනම් අපි දැන් බලනවා මෙන්න මේ විදිහට ට්‍රේඩ් කරන්න මට සාමාන්‍යයෙන් මගේ ඩොලර් 100න් කීයක් යයිද කියලා. මේ යුරෝ USD එකේ එක ට්‍රේඩ් එකක් දාන්න මේ ඩොලර් 100න් මට කීයක් වැඩි වෙයිද මේ වැය වෙයිද මේ කියන කන්ඩිෂන්ස් වලට කියලා. එතකොට අපි දන්නවා එක ලොට් එකක් කියලා කියන්නේ ඩොලර් ලක්ෂයයි. හරිද? එතකොට යුරෝ USD වල එක ලොට් එකක් ගන්න ඔයාට කීයක් අවශ්‍ය වෙනවද? යුරෝ USD වල ප්‍රයිස් එක 1.16662යි මේක අපි වැඩි කරනවා ලක්ෂයෙන්. එතකොට යුරෝ USD කියන කරන්සි පෙයා එකේ එක ලොට් එකක් ගන්න ඔයාලට යනවා ඩොලර් 1,16,620ක්. හැබැයි අපේ ලෙවරේජ් එක 500 හින්දා අපිට ඇත්තටම ඩොලර් 1,16,620ක් යන්නේ. අපි මේ 1,16,620 500න් බෙදනවා. එතකොට අපිට ඇත්තටම මේ යුරෝ USD ලොට් එකක් ගන්න කීයද යන්නේ? ඩොලර් 233.34යි. හැබැයි මෙතන අපිට තව ෆැසිලිටි ටිකක් දීලා තියෙනවා මොකද්ද? අපිට ගිහිල්ලා මාකට් එකේ ලොට් එකක්ම ගන්න ඕනේ නැහැ නේ. අපිට පුළුවන් මේ ලොට් එකෙන් 100න් පංගුවක් ගන්න. එහෙනම් අපේ වොලියුම් එක 0.01 හින්දා අපිට මේ යුරෝ USD කියන කරන්සි පෙයා එකේ එක ට්‍රේඩ් එකක් දාන්න ඇත්තටම වැය වෙන මුදල කීයද? මෙන්න මේ 233.34 අපි බෙදනවා 100ෙන්. එහෙනම් අපිට ඇත්තටම වැය වෙන්නේ ඩොලර් 2.34යි. මෙන්න මේ යුරෝ USD කරන්සි පෙයා එකේ ට්‍රේඩ් එකක් දාන්න. හරිද? එහෙනම් මං හිතනවා ඔයාලට මේ ටික ලස්සනට තේරෙන්නේ නැති කියලා. හරි ලොකු දෙයක් නෑ. නැවත නැවත වීඩියෝ එක බලන්න. මේ වගේ හැමදේම ගැඹුරට ගිහිල්ලා A to Z simple මේ වීඩියෝ සීරීස් එක අරගෙන එනවා. පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. හරිද? questions තියෙනවා නම් මොනවා හරි comment section එකේ comment කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් ජය වේවා.